ඕනේ සැමියා සැමියාටද වන්දනා කරන්න ඕනේ බිරිඳ. ඒක අහන්න ඕනේ බිරිඳවරුන්ගෙන් නේද? ඔව්. ඇයි ඇත්තටම බිරිඳ සැමියාට වන්දනා කළ යුතුයි කියලා කියන්නේ? ඒ වුණාට දෙයියන්ට වඳින්නේ නැහැ. දෙයියන්ට වඳින්නේ නැහැ. දෙයියෝ මිනිසුන්ට වඩා පහළින් ඉන්නේ. කෙලස් බරයි. ගෙදර බුදුන් කවුද? අම්මා. ගෙදර බුදුන් අම්මා. ඇයි අම්මට ගෙදර බුදුන් කියලා කියන්නේ? ඇයට බබා හම්බුනාමනේ අම්මා කියන පදවිය හම්බෙන්නේ. මව් පදවිය හම්බෙන්නේ බබා ලැබුණාම. ඒ බබා ලැබීම නිසා මව්කම ආවා. මව්කම ගෙදර බුදුන් කියලා හඳුන්වනවා. බබා කාගේද? බබා තාත්තගේ. ඒ බබා ලබා දීමෙන් තමා මෙයා බුදු උනේ. එතකොට එයාට බුදු වෙන්න විවරණ දුන්න බුදුහාඳුරෝ තාත්තා. ඒකයි මේ දන ගහලා වඳින්නේ. එහෙම නැතුව කුලප්පුවට නෙවෙයි. මගුල් ගෙදර දවසේදී විතරක් බොරුවට මෙහෙම මිනිහට වඳිනවා. එදායින් පහුවදා ඉඳලා අර කයේකිට වඳිනවා. ඔව් වැඳලා කියන්නම් රණ්ඩු වෙන්න නම් එපා. මන් ඇත්තෙම දාස ජාතිය ගැති මොනවටද මේ? පෙරේත අරමුණකට මම විස්තර කරන්න ඕනේ. පෙරේත අරමුණකට ගැතිව වැදූ අම්මාද හැදූ අප්පාද තම පිරිමිකමද පයට පෑගෙන දූවිල්ලක්සේ පාගා යන වහල් ජාතිය. ඇස්සරලා බැලුවාම පේන්නේ සියලුම කාන්තාවෝ ඔය මව්කමේ ඉඳලා බැලුවොත් ඔබ නැන්දම්මා වෙන දවස එක්ක ගෑණියෙක්වත් තමන්ගේ නැන්දම්මාට වෛර කරන්නේ පිටුපාන්නේ. ඔබ නැන්දම්මා වෙන දර්ශනය දකින්න ඕනේ. ඔබේ ඔලොක්කුවේ ඉන්න පුතා ලොකු වෙලා ගෑණියෙක් ගෙනාපු දාට මගේ කොල්ලා ඒ ගෑණි කියන දේ මත ඉඳලා මට තැළුවොත් හොඳට බලන්න. එදාට ඔබට තේරෙයි ඔබ ලේලියක් හැටියට තමන්ගේ නැන්දම්මාට කරපුවා. හැබැයි පැරදිලා එතකොට පැරදිලා. එහෙනම් අවබෝධයෙන් ජීවිතය දැක සොඳුරු ගමනක් යන්න සත්පුරුෂ වෙන්න. කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, සමානාත්මතාවය, කෘතගුණ සැලකීම මේවා තමා පෞරුෂයෙන් පිරුණු මානවයෙකුගේ මානව ගති ලක්ෂණ. ඒවා තමා පෝෂණය කරන්න ඕන. මේ බණ අහමින් බෞද්ධ සමාජයේ පොතපත කියවමින් වැඩිහිටියෝ කුලදෙටුවෝ ආශ්‍රය නිස්රය කරමින් සාකච්ඡා කොට අපි ගොඩනැගෙන්න ඕන මේ මානව ධර්මවලට, මිනිස් ධර්මවලට. ඒවට පිටුපාලා ගමන් කරන අය උපදින්නේ නැවත මනුලොව නෙමෙයි, දෙව්ලොව නෙමෙයි, බඹලොව නෙමෙයි. කොහෙද? නරක, තිරිසන්, പ്രേත, අසුර සතර අපාය. ඒක මනවින් දකින්නට වාග්ය ඇති කරගෙන සත්පුරුෂ දහම් වඩා උත්තරාවුන්සේ අසත්පුරුෂයන් දිනන්නට වීරිය කරන්න. තුන්වෙනි කාරණාව
जिने කදරියන් දානේන දිනන්දලු දන් දීලා කෑදරකම පරාජය කරමි. කෑදරකම කිව්වේ පෙරේතකම නැති කර ගන්න ඕන. අධික තණ්හාව, අධික රාගික ලෝකයේ කෙරෙහි තියෙන ආසාව පරාජය කරලා මිනිස්සු හැම විටකදීම දාන ආදී ගුණ වඩන්න ඕන. බැල්මෙනුත් දන් දෙන්න පුළුවන් නේ. කවුරු හරි ද්වේෂයෙන් යනවා සියදිවි නසා ගන්න කියන්නකො. ඒ වෙලාවේ කෙනෙක් පාරේ ඉඳලා කරුණාවෙන් අර මිනිස්සයා දිහා බලනවා. අර මිනිස්සයාගේ බැල්ම ඉදිරියේ මෙයා වේගය අඩු වෙනවා. ආවේගශීලී ගතිය මැරෙනවා. ඊට පස්සේ අර මිනිස්සයා කතා කරනවා, පුතා කොහෙද පුතේ යන්නේ? වචනේ තිබුණු දානමය ගුණ, වචනේ තිබුණු පිහිට ආකර්ෂණය වන මේ දරුවා අර මිනිස්සයාත් එක්ක කතාවට වැටෙනවා. කතාවේදී කියවෙනවා මං යන ගමන. ඒ ගමනේ තියෙන අදූරදර්ශී බව අර ඥානාන්විත සත්පුරුෂයා පෙන්නලා දීපුවාම සියදිවි නසාගත් එක නතර වෙලා අබේදානය දුන්නා වෙනවා අර දරුවාගේ ජීවිතේට. වචන කොච්චර වටිනවද? මේ ලෝකේ සනහන්න බුදුහාඳුරුවන්ගේ වචන නෙමෙයි. අදත් මේ මිහි මඩලේ මේ සත්ගායනාවෙන් බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට කරුණා බරිත ප්‍රඥාවන්ත උත්තම බුදු වදන් එව්වා ඇහෙන වාරයක් ගානේ ඒවා දරන ඒවා අනුගමනය කරන වාරයක් ගානේ කෙනෙකුට ශාන්තිය සෙත සැනසීම උදා වෙනවා විනා නපුරක් වෙන්නේ නැහැ. පින්නතුනි, මේ මියදෙන ලෝකේ, කුණු වෙන ලෝකේ ඇති වී කෙටි කලක් වෙනස් වෙමින් පැවති නැති වී යන ලෝකේ ඔබ මොන තරම් තණ්හාවද බලන්න. අපේ රටේ ඉන්න හිටින්න තැනක් නැති මිනිස්සු ඉන්න අතරේ අක්කර 1500 2000 2500 තියෙන මිනිස්සු ඉන්නවා. හැබැයි හිතෙන්නේ නැහැ පුතා. අනේ අර අහිංසකයාට ජීවත් වෙන්න අක්කර කාලක්වත් දෙන්න තියෙනවා නම් පහළ වෙයිද හිතා? පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. අවාසනාව. පන්සලේ ඉඩමත් අල්ලලා වැට ගහනවා. පාර අල්ලලා පුතා පාර පොඩ්ඩයි. මම මේ මෑතකදී වයඹ බණකට ගියා. වයඹ පළාතේ ගමක. පන්සල තියෙන ගම එහා පැත්තේ. මෙහා පැත්තේ වෙන ගම. ගම් දෙක මැද්දේ වෙල්යාය. සාමාන්‍ය මීටර් 400ක් විතර තියෙනවා. වෙල්යාය මැද්දේ පාර. ගම් දෙකේ එහා මෙහා යන. ඒකෙන් තමයි පන්සලටත් යන්න තියෙන්නේ. පාර මැද්දෙන් වෙල්යායේ කුණු ඇලට බෝක්කුවක් දාලා තියෙනවා. ලොකු බෝක්කු බටයක්. ඒ පාරේ පළල තිබිලා තියෙනවා සාමාන්‍යයෙන් අඩි 16ක් විතර. අටේ බට දෙකක් දාලා හදලා තියෙනවා වාගේ දැනුනේ 16ක් විතර තියෙනවා. දැන් අප්පච්චිලාට කියන්නේ දෙපැත්තේ වෙල්වල මිනිස්සු කපාගෙන ඇවිල්ලා බෝක්කු බට දෙක දෙපැත්තට අඩි 4 විතර මෙහෙම තියෙනවා. හුඹහෙන් එළියට දාපු ගොයා වගේ.